සුබ සන්ධ්‍යාවක් හැමෝටම දොබර වේච්ච ස්වීමා. ඊයේ මම ඔයාලට කියලා දුන්නානේ කාලගුණය සම්බන්ධව. මම ඉතින් ඔයාලට කොටස් වශයෙන් තමයි ගොඩක් දුරට කියලා දෙන්නේ. මොකද එකවරම 10ක් 15ක් දැම්මොත් එහෙම ඔයාලටත් හරිම මේ කම්මැලි ඕක කියවන්න. ඉතින් ඒ හින්දා තමයි මම කොටස් වශයෙන් කියලා දෙන්නේ ගොඩක් දුරට. එහෙනම් අපි ඒකේ ඉතුරු ටිකත් අද අපි බලමු. කාක්වායේ ප්‍රොග්නෝසා. කාක්වායේ ප්‍රොග්නෝසා. අනාවැකිය කුමක්ද? දැන් ප්‍රයුක්ති කියනකොට අර කියනෝනේ හෙට වහින්න ඉඩ තියෙනවා, හෙට අවුව සැරයි. ඒ වගේ දේවල් කියනෝනේ. ඒකට තමයි කියන්නේ කාක්වායේ ප්‍රොග්නෝසා. සුන්චනෝ හිරු එළිය නැත්තම් අවුව. පාදා කීෂා වහිනවා. පූෂේ සුළං සහිතයි. ඔබ්ලාච්නොයේ වලාකුළු පිරී පවතී. එහෙම නැත්නම් ඔය හැස කළු වෙලා තියන යන්නේ වලට තමයි ඔබ්ලාච්නොයේ කියලා කියන්නේ. පාදා ස්නේක් හිම වැටෙනවා. මතකයි නේද? කාක්වායේ ප්‍රොග්නෝසා, සුන්චනෝ, පාදා කීෂා, පූෂේ, ඔබ්ලාච්නොයේ, පාදා ස්නේක්. එහෙනම් යාළුවනේ ඔය ටික බලාගන්න. මම ගිහිල්ලා ඉන්නම්. සුබ රාත්‍රියක්. ලකුණෝච්.